ඉරිසා විශේෂ මුණා සිල්ලීමක් කළා වනවාස සංඝ සභාවට මේ පවතින ස්වභාවය පිළිබඳව සංඝ සභාවේ නිවේදනයක් ඉදිරිපත් කරන හැටියට ඉදිරිපත් කිරීමටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. ශාමපාලි වනවාස පාර්ශ්වයේ විශේෂ නිවේදනයයි ලක්දිව තලයේ පිළිබඳව ලියවී ඇති මහා වංශය ඇතුළු වංශ කතාවන් හා ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේද හමු වී ඇති ऐतिहासिक पुराविद्यात्मक साक्ष्य साधकවට අනුකූලව ක්‍රිස්තුපූර්ව 6 වන සේවාසේදී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඉන්දියාවේදී උපත්ති ලබා එහි බුද්ධගයා ශුද්ධ භූමියේදී උතුම් සම්බුද්ධත්වයට පත් වූ බවත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගත වූ තැන මිහිඳු මාහිමියන් ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කර ලංකා ශාසනය ආරම්භ කරන ලද බවත් ඒකාන්ත සත්‍යයක් වන අතර ඒ බව සමස්ත බෞද්ධ ජනතාවගේ පිළිගැනීමයි. ත්‍රිනිකායික සමස්ත මහා සංඝරත්නය ලක්දිව බෞද්ධ ඉතිහාසය මේ අයුරින් පිළිගන්න අතර මේට ප්‍රතිවිරුද්ධ කරුණු ඉදිරිපත් කරමින් ඓතිහාසික හිරිවඩුන ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනයේ පදනම් කොට බෝධිසත්වයන් වහන්සේ මෙම පරිශ්‍රයේ බුද්ධත්වයට පත් වූවා යයි සාවද්ද තොරතුරු සමාජගත කරමින් කිසියම් පුජ්‍යලේඛෝ කණ්ඩායමක් විසින් කරුණු විකෘති කොට මහජනයන් නොමග යවයිද තේරීය මහා සංඝ පරම්පරාව ලෙස එම මිත්‍යා මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒ ශාසනික මෙන්ම ශ්‍රී ලංකා ජනරාජ්‍යයේද පිළිගැනීම නොවන බව අවධාරණය කර සිටිමු. මෙම මිත්‍යා මතවාදයන් පතුරවා බෞද්ධ ජනතාව නොමග යවන පුද්ගලයන් වූ කණ්ඩායම් වලට නොරැවටෙන ලෙසද ඒකීය බෞද්ධ ප්‍රජාව බිඳුවන මෙවන් කූට උපක්‍රමයන්ට හසු නොවන ලෙසද සමස්ත බෞද්ධ ජනතාවට ශාසනාලයෙන් යුතුව මෙමගින් සිහිපත් කර සිටිමු. මේ වගට අතිපූජනීය පස්කොඩ ශ්‍රී ජිනවංශා විදාන මහා ස්වාමීන් වහන්සේ වනවාස පාර්ශ්වයේ මහානායක මාහිම්පාන් වහන්සේ සංඝ මූලස්ථානයේ වතුරුමිල තිබ්බතුවාව